හලෝ හැමෝටම කොහොමද ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද මගේ YouTube channel එකට. ඒ වගේම මුලින්ම ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා ලැබුවා භූමියේ නවවසර සාමයේ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම තවත් පුංචි දෙයකට මට ඕගලන්ට තෑන්ක්ස් කරන්න තියෙනවා. ඒක ඕගලන්ට පුංචි දෙයක් වුණාට මට ගොඩාක් ලොකු දෙයක්. ඉතින් අදට අවුරුද්දකට කලින් තමයි මමගේ YouTube channel එක පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට මට දසදහසක ලොකු පවුලක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ තරම් ආදරේ මාත් එක්ක එකතු වෙච්ච ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියට ඕගොල්ලෝ කැමති හැම විදිහකම වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට ඕන වර්ගයේ වීඩියෝස්, ඕගලන්ට ඕන ප්‍රොඩක්ට් ගැන ඕගලන් අහන්න දකින්න ආස ඕනම දෙයක් ගැන මට කමෙන්ට් කරන්න. ඉතින් මට ගේන්න පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම ඔයගලන්ට හොයලා බලලා අරගෙන එනවා. ඒ වගේම මට කමෙන්ට් කරලා මාව ෂෙයා කරලා මාත් එක්ක ලයික් කරලා කතා බහ කරලා ඔයගලන්ගේ අදහස් බෙදාගෙන මෙතරම් කාලයක් මාත් එක්ක එකතු වෙලා හිටිය මගේ ආදරණීය පවුලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හරි. ඔන්න ඉතින් අද මම ඕගලන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. මේක මම මේ අද කතා කරන්න යන්නේ ඕගලන්ට ෆේස් වොෂ් ගැන. හැබැයි ෆේස් වොෂ් වලට විතරක්ම නෙමෙයි මම මේ මුලින්ම කියන පණිවිඩ ටික ඕගලන්ගේ එදිනෙදා ජීවිතයේ ඕනෑම ප්‍රොඩක්ට් එකක් තෝරා ගැනීමදී ඕගලන්ට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මොනවා ගැනද අපි මේ කතා කරන්නේ කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ හරිම සරල දෙයක් ගැන. ඒ කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන ෆේස් වොෂ් එක ගැන. ඒත් ඕගොල්ලෝ අඩුම අවධානයක් දෙන්නේ ඒක ගැන නේද? මොකද ඕනම දෙයක් ඕගලන්ට මූණේ ගාලා විනාඩි ගානකින් හොදලා අයින් කරන්න පුළුවන්. තප්පර ගානක්වත් යන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒකට ඇත්තටම ලොකු අවධානයක් දෙන්නේ. හැබැයි හරි විදිහේ ෆේස් වොෂ් එකකින් ඕගලන්ට පුළුවන් වෙන ප්‍රොඩක්ට් වලටත් වඩා, ඒ කියන්නේ වෙන ප්‍රොඩක්ට් වලින් ලබා ගන්න ඉෆෙක්ට් එකටත් වඩා ෆේස් වොෂ් එකක් හරි විදිහට පාවිච්චි කරොත් ඔයගලන්ට හොඳ විදිහේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔයගලන්ගේ හැම පැහැපත් කරගන්න, නිරෝගීමත් කරන්න සමට අවශ්‍ය නිවැරදි පෝෂණය ෆේස් වොෂ් එකක් කරා ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි ෆේස් වොෂ් එකක් හරියට තෝරගන්න ඕනේ වගේම හරියට පාවිච්චි කරන්න ඕනේ. මොකද්ද මේ හරියට තෝරගන්න ඕනේ කියලා කියන්නේ? ඉතින් ෆේස් වොෂ් එකක් තෝරගන්නකොට ගොඩාක් කරුණු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නිකන් දකින තැනින් ගන්න එපා. ඕනම කඩේකට ෆේස් වොෂ් එකක් ගන්න අපි ඔයාල් දන්නවා ස්කීල්ස් එකකට, ලාෆ් එකකට ඕනම සුපර් මාකට් එකේ ගියාම අද කාලේ ගොඩාක් වෛවාරණ ෆේස් වොෂ් වර්ග ඔයගලන්ට දකින්න පුළුවන්. ඒ වගේම ටීවී වල ඕන තරම් හරිම ලාභෙට ෆේස් වොෂ් වර්ග ගැන කමර්ෂියල්ස් යනවා. ඉතින් ඕවා දැක්කහම ඕගොල්ලෝ තුනන්දු වෙනවා. ඒ වගේ දේවල් කියන දේවල් සුදු වෙනවා, ලස්සන වෙනවා, පාට වැටෙනවා කිව්වකම ඕගොල්ලෝ හිතනවා අපි මේවා ගන්න ඕනි ගාණත් අඩුයිනේ කියලා. ඉතින් ඒ වුණාට ඒ තරම් සරලව ෆේස් වොෂ් ගැන හිතන්න එපා. ෆේස් වොෂ් එකක් තෝරගද්දි ගොඩාක් කරුණු පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඕගොල්ලන්ගේ මූණට ගැළපෙන හොඳම ක්‍රීම් වර්ග තෝරගන්නවා වගේම ෆේස් වොෂ් එකත් ඒ තරම් අවධානයකින් තීරණය කරන්න ඕන දෙයක්. මම ඕගලන්ට කියලා දෙන්නම් කොහොමද හරි විදියට ඕගලන්ගේ ස්කින් එකට ගැලපෙන ෆේස් වොෂ් එකක් තෝරගන්නේ කියලා. ඉතින් ඒකට මුලින්ම අපි කරන්න ඕනේ අපේ සම පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ස්කින් ටයිප් එක ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයා දන්නවද ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා? ඉතින් අපිට තියෙනවා ස්කින් ටයිප් වර්ග 5. මම මේ ඔයගලන්ට දාලා තියෙන්නේ අන්නේ ඒ විදිහට අපිට තියෙන ස්කින් ටයිප් ගැන. normal skin type එක තියෙනවා, dry skin එක තියෙනවා, oily skin තියෙනවා, combination skin තියෙනවා. ඒ වගේම තමයි sensitive skin තියෙනවා. ඉතින් හරි මම දැන් ඔයගලන්ට මේ skin type පහ ගැන සරලව විස්තර කරගෙන යන්නම්. එතකොට ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් ඔයගලන්ගේ skin එක අයිති වෙන්නේ මේ කාණ්ඩ පහෙන් කොයි කොටසටද කියලා. ඉතින් ඔයාට normal skin එකක් නම් තියෙන්නේ. ඔයාට දැක් ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් ඔයිලි ගතියකුත් නැහැ, ගොඩක් ඩ්‍රයි ගතියකුත් නැහැ, ලප කැලල් වලින් තොර, බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් වලින් අඩු පැහැදිලි පිරිසුදු සමක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ සාමාන්‍ය ස්කින් එකක්. ඊළඟට ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාගේ හැම හරිම රළුයි, හරි ඉක්මනට ඕනම දෙයක් ඇබ්සෝබ් කරගන්නවා, ඩල්නස් එකක් තියෙනවා, ටිකක් රැලි ගතිය හරි ඉක්මනට පේන ගන්නවා. මේ රැලි වගේ දේවල් හරි ඉක්මනට පේන ගන්නවා. එහෙනම් ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක්. ඊළඟට ඔයිලි ස්කින් එකක් නම් ඔයාලා අහලා තියෙනද T zone එක ගැන. අපේ මූණේ T zone එක කියලා කියන්නේ head, nose and chin. එතකොට මේ
හෙඩ් ලයින් එකේ නෝස් එකේ චින් එකේ ඔයාගේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක ගොඩාක් වැඩි නම් ඔයාට ඔයිලි ගතියක් දැනෙනවා නම් පිම්පල්ස් එනවා නම් ඒ වගේම ඔයාගේ මෙන්න මේ හරියේ ඕපන් පෝසස් හරි ලොකුවට පේන්න තියෙනවා නම් බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් හරි ඉක්මනින් වර්ධනය වෙනවා සහ ඒවා නිරන්තරයෙන් දකින්න තියෙනවා නම් ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් ටයිප් එකක්. ඊළඟට කොම්බිනේෂන් ස්කින්. ඔයාගේ ඔය T zone එකේ ඔයිලි ගතිය තියෙද්දි සමහර විට ඔයාගේ කම්බුල් ඇස් කටවටේට වගේ වියලි ගතියක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරෙක් කියන්න පුළුවන් සමහර දවස්වලට මගේ මූණ හරි වියලි අනිත් දවස්වලට ඔයිල් ප්‍රොඩක්ෂන් එක හිටපු ගමන් උදේට තියෙනවා. ඒ කියන්නේ ඔයාට තියෙන කොම්බිනේෂන් ස්කින් එකක්. ඒ කියන්නේ ස්කින් වර්ග දෙකක් ඔයාගේ ස්කින් එකේ තියෙනවා. ඔයිලි ගතියක් තියෙනවා, ඩ්‍රයි ගතියක් තියෙනවා. ඊළඟට පස්වෙනි කාණ්ඩය නැත්නම් අවසාන කාණ්ඩය වන්නේ සෙන්සිටිව් ස්කින්. සෙන්සිටිව් ස්කින් එකක් කියලා කියන්නේ ඔයා හරි ඉක්මනට ඉරිටේෂන්ස් පෙන්වන. ඒ කියන්නේ ඔයා ක්‍රීම් එකක් ගෑවත් ඔයා ඉක්මනට ලප දානවා, පැල්ලම් දානවා. ඔයාට හරි අමාරුයි ඔයාගේ ස්කින් එකට මැච් වෙන දේ තෝරගන්න. ඒ වගේම තමයි ඔයා අවුවට ගියාම රතු පැචස් දානවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ sensitive skin type එකක්. ඉතින් මම මේ කියපු කරුණු අනුව ඔයගලන්ට සරල දල අදහසක් ගන්න ඔයාගේ skin type එක මොකක්ද කියලා. ඊළඟට ළමයිනේ අපි අපේ skin type එකට ගැලපෙන විදිහේ face wash එකක් තෝරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා face wash එකක් ගන්න ගියාම ඔයගලන්ට ඕනම කඩේක ඔයගොල්ලෝ දැකලා තියෙනවා යටින් ගහලා තියෙනවා oily skin, all skin type, dry skin, normal to dry skin. ගොඩක් වෙලාවට කැටගරිස් 3ක face wash තමයි අපිට දකින්න. ඒ කියන්නේ අපේ skin type 5ක් තිබ්බට අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ normal to dry skin, normal to dry skin, sensitive oil skin, එහෙමත් නැත්නම් combination skin. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ විදිහට කොටස් වෙන ගන්න. මොකද normal dry කියලා කියන්නේ සාමාන්‍යයෙන් එකම ලක්ෂණ පෙන්නනවා. ටිකක් අර ඩ්‍රයි එකේ වෙන ඩ්‍රයිනස් එක වැඩි. හැබැයි ඒගොල්ලොත් ලප කැලල් වලින් තොර අය. ඒ වගේම තමයි ඒගොල්ලන්ට පිම්පල්ස් හැදෙනවා එහෙම අඩුයි. ඉතින් ඒගොල්ලන්ට නෝමල් අයට ඩ්‍රයි අයටයි ටිකක් සමාන ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඒ දෙකම තත්ත්ව පාලනය කරගන්න ඕන නම් කොම්බිනේෂන් තත්ත්වයේ සෙන්සිටිව් තියෙන තත්ත්වයට යන්න පුළුවන් පොඩ්ඩක්. ඒ වගේම තමයි ඔයිලි ස්කින් අයටයි සෙන්සිටිව් අයටයි ගොඩක් වෙලාවට හරි ඉක්මනට ඉරිටේෂන්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ යාට පිම්පල්ස් දාන්න පුළුවන්, ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ගොඩක් වෙලාවට එකම කැටගරි එකේ ප්‍රොඩක්ට්ස් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලෝගේ ෆේස් වොෂ් එක තෝරා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ස්කින් එකට ගැලපෙන්න. මොකද වැරදි දේවල් තෝරගත්තාම ඔයගොල්ලෝ හිතුවට එක තප්පර ගානකට ගානවා හොදනවා කියලා නෑ. ඒක හරි විදිහට අපි හරියට ෆේස් වොෂ් එකක් පාවිච්චි කළා තප්පර 5-10ක් හොඳට මූණේ අතුල්ලලා විනාඩියක් දෙකක් විතර ෆේස් වොෂ් එකක් කියන එක මූණේ තියන්න දෙන්න. එතකොට තමයි ඒකේ නියම ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මම ඔයගලන්ට මේ ස්කින් ටයිප්ස් වලට මැච් වෙන විදිහ හොඳ ප්‍රොඩක්ට් ටිකක් ගැන තමයි දැන් කියන්න යන්නේ. ඉතින් මාත් මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මම කරුණු හොයාගෙන තවත් අයගේ අත්දැකීමුත් අරගෙන හොඳම දේවල් ටික තමයි ඔයගලන්ට මේ කියාගෙන යන්නේ. මුලින්ම මම ඔයගලන්ට කියන්න යන්නේ මෙන්න මේක මම අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරන pimple out peppermint face wash එක ගැන. මේක මම දැන් පාවිච්චි කරන්න අරන් අවුරුදු 3ක් විතර වෙනවා. මාරම හොඳයි. මට ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මගේ pimples control කරගන්න මට සම්පූර්ණයෙන්ම උදව් වෙච්ච කෙනෙක් තමයි මෙන්න මේ pimple out peppermint face wash එක. මේක මම රුපියල් 360 තියෙනවා 600 තියෙනවා. හරිම අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ වුණාට වැඩේ නම් අඩු නැහැ. ඔයගලන් ගොඩක් පිම්පල්ස් වලින් දුක් විඳින කෙනෙක් නම් ඔයගලන්ට ගොඩක් ඔයිලි ස්කින් තත්ත්වයක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ ෆේස් වොෂ් එක try කරන්න. ඔයගලන්ගේ ප්‍රශ්න වලට ගොඩක් හොඳ විසඳුමක් වේවි. හරි මින්ට් කූල් එකක් එක්ක ඔයගලන්ගේ පිම්පල්ස් වලට ලොකු ට්‍රීට්මන්ට් එකක් වෙනවා. ඒ වගේම ඔයගලන්ගේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක කන්ට්‍රෝල් කරනවා. ඊළඟට පිම්පල්ස් අඩු කරගන්නවා වගේම ඔයිල් කන්ට්‍රෝල් කරගන්නවා වගේම පැහැපත් බවත් වැඩි කරගන්න කැමැත්තෙන් ෆේස් වොෂ් එකක් හොයන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මම කියන්නම් ටිකක් හැබැයි මිලෙන් නම් අධිකයි neem and tea tree
ෆේස් වොෂ් එක ස්පා සිලෝන් එකේන මෙන්න මේව ඔයගලන්ට පෙන්නන ස්පා සිලෝන් එකේන නිම්මෙන් ට්‍රීටි කියන ෆේස් වොෂ් එක මං හිතන්නේ මේක රුපියල් 3000 ගාණක් විතර වුණා මම ගන්න කාලේ වෙනකොට. හැබැයි මේකෙනුත් අර මින්ට් ගතිය තියෙනවා වගේම තමයි හැමේ පැහැයත් පැහැදිලි වෙනසක් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ අතින් මේක ගොඩාක් හොඳයි. හැබැයි මිල නම් ටිකක් අධිකයි. ඉතින් ගොඩක් වෙලාවට ෆේස් වොෂ් බලද්දි කට්ටිය මිල ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒකයි මම ඒක මෙන්ෂන් කරලා කිව්වේ. නැත්නම් ඇත්තටම මේක මාරම ෂෝ ෆේස් වොෂ් එක. මේකෙත් අර කූල් ගතිය හොඳටම මූණට දැනෙනවා. මේක ගැලපෙන්නේ පැහැපත් බව ලබා ගන්න කැමති ඔයිලි ස්කින් තත්ත්වයක් තියෙන කෙනෙක්ට තමයි. ඉතින් මේ වගේ එකක් සෙන්සිටිව් ස්කින් එකට යනකොට චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද මින්ට් කියලා කියන්නේ පොඩ්ඩක් සැරයි, දැවිල්ලයි. එතකොට ඔයා මින්ට් කෙනෙක් සෙන්සිටිව් ස්කින් ටයිප් එකක් තියෙනවා නම් පැච් ටෙස්ට් එකක් නොකර කිසිම දෙයකට යන්න එපා. හැබැයි ඔයාලට ගොඩාක් හොඳ වෙන ප්‍රොඩක්ට් එකක් තමයි මම මේ දැන් පෙන්නන්නේ. ඉතින් මේ ඕගලන්ට සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඒ වගේම ඔයගොල්ලෝ පිම්පල්ස් තත්ත්වෙ හින්දාත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා නම් මෙන්න මේක මට ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරේ මේ සෙටෆිල් එකේ එන ඔයිලි ස්කින් ක්ලෙන්සර් එක. මේක පෙන මුකුත් එන එහෙම දෙයක් නෙමෙයි. ඒක හරි දියරයි සුදු පාට වතුරක් වගේ එකක්. ඒ වුණාට හොඳට ඔයගලන්ගේ මූණ අභ්‍යන්තරයේ ඉඳලම පිරිසිදු කරනවා වගේම තමයි ඔයිල් කන්ට්‍රෝල් කරනවා, ඔයිල් ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා. අර ඔයගලන්ගේ තියෙන ඉරිටේෂන්ස් ගතියටත් ගොඩක් හොඳ ප්‍රතිකාරයක්. ඉතින් ඔයාලා සෙන්සිටිව් ස්කින් තත්ත්වයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අර මම කලින් කිව්වා වගේ පෙපර්මින්ට්ස් වගේ සැර දේවල් වලට යන්න එපා. මේ වගේ සැර අඩු මූණට එෆෙක්ට් කියන්නේ මේවා ගොඩක් සෙටෆිල් කියලා කියන්නේ මම ඔයගලන්ට කලින් සෙටෆිල් ගැන කියලා දෙනවා. කිසිම වෙලාවක ඉරිටේෂන්ස් ඇති වෙන්නේ නැහැ. මූණේ ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. කියන්නේ ඒක ඇලර්ජික් වෙන ප්‍රමාණය 0.0. ඉතින් ඒ හින්දා ඔයගලන්ට සෙන්සිටිව් ස්කින් තත්ත්වයක් තියෙන කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි සෙටෆිල් එකේ ඔයිලි ස්කින් ක්ලෙන්සර් එක. හරි, ඊළඟට ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට ඕනේ වෙන්නේ හොඳ මොයිස්චරයිස් ගතියක් තියාගන්න පුළුවන් වෙන ෆේස් වොෂ් එකක්. ඉතින් ඒකට ඔයාලගේ බජට් එකට ගැලපෙන ඔයාලට ගන්න පුළුවන් ජෙනට් එකේ එන කැරට් එකයි පපායා එකයි. මම මේ ඔයගලන්ට පෙන්නන්නේ කැරට් ෆේස් වොෂ් එක සහ පපායා ෆේස් වොෂ් එක. මේ දෙකම මොයිස්චරයිස් ගතිය හොඳට තියාගන්නවා වගේම හැමේ පැහැ වැඩි දියුණු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා ඩ්‍රයි ස්කින් තත්ත්වයක් තියෙන අයට. ඉතින් මේක කිසිම වෙලාවක ඔයිලි අයටවත් සෙන්සිටිව් අයටවත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් තියෙන, නෝමල් ස්කින් එකක් තියෙන, ඒ වගේම තරමක් ඩ්‍රයි ගතියෙන් වැඩි ඔයිලි ගතිය අඩු කම්බිනේෂන් ස්කින් එකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ගොඩක් හොඳ මොයිස්චරයිස් ගතියක් දවස පුරා ඔයගලන්ට තියාගන්න පුළුවන්. මොකද ඩ්‍රයි අයට තියෙන ලොකු ප්‍රශ්නයක් හරි ඉක්මනට මූණ වියලි වෙන එක. ඉතින් ඒක නවත්වා ගන්න තෙත ගතිය රඳවා ගැනීමට පපායා කියන එක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි කැරට්. කැරට් වලින් වැඩි හරියක්ම ඔයාලගේ හැමේ පැහැ වැඩි දියුණු කරන්න ලොකු උදව්වක් වේවි. ඔන්න ඉතින් ඔයිල් කන්ට්‍රෝල් කරනවා, මොයිස්චරයිස් ගතිය හදා ගන්නවා වගේම තමයි තවත් කට්ටිය කැමති හැමේ පැහැ වැඩි දියුණු කරන හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒකට මට හම්බෙච්ච හොඳම ප්‍රොඩක්ට් දෙකක් තමයි මේ ඩොක්ටර් රෂල් එකේ එන බ්‍රයිටින් කම්ප්ලෙක්ස් එකයි ගෝල්ඩ් එකයි. ඉතින් මේ දෙක ඕල් ස්කින් ටයිප් හින්දා ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මම මේකේ හොඳ ප්‍රතිඵල දැක්කා. මේ පින්ක් එකේ බ්‍රයිටින් කම්ප්ලෙක්ස් එක ඇත්තටම ඔයගොල්ලන්ට ෆස්ට් ටයිම් සෙකන්ඩ් ටයිම් යූස් කරගෙන යනකොටම ස්කින් එකේ හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන්. ඒ වගේම ගෝල්ඩ් එක ඇන්ටි ඒජින් තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්නේ දැන් අවුරුදු 30න් පස්සේ මම හැම වෙලෙම කියන ඔයගොල්ලන් ඇන්ටි ඒජින් දේවල් යූස් කරන්න ඕනේ. මොකද අපේ හැමේ කොලජන් ගතිය නැති හින්දා අපේ හැම කොලජන් අඩු වෙනවා කියලා කියන්නේ සම දුර්වල වෙනවා. ඉතින් හැම විදිහටම අපි කොලජන් සමට ලබා දෙන්න ඕනේ. ඒ අතින් ඔයගොල්ලන් ගෝල්ඩ් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔයගොල්ලන් හැමේ පැහැය දේවල් ගැන හිතනවා නම් සෞඛ්‍ය සම්පන්නව හැමට හානියක් නොවෙන්න භාවිතා කරන්න මෙන්න මේ ෆේස් වොෂ් වර්ග දෙක ගොඩාක් හොඳයි. හරි, ඉතින් ඔන්න ඕවා තමයි මම පාවිච්චි කරලා ඕගලන්ට කියපු ඕගලන්ගේ ස්කින් එකට ගැලපෙන විදිහට තෝරගන්න පුළුවන් හොඳ ෆේස් වොෂ් වර්ග.
ඉතින් මිලෙන් අධිකයෝ වගේම මම සාමාන්‍ය ඔයගලන්ට ගන්න පුළුවන් මිල ගණන් වල ඒවත් මෙතන සඳහන් කරලා තිබුණා. මම මේ කතාව අද කියන්න ලොකුම හේතුවක් ඔය අපේ අවුරුදු 14 15 16 පුංචි නංගිලාට මොකද ඒ කාලේ කියලා කියන්නේ චුට්ටක් ඔය අපි ලස්සන කියන පැත්ත හොයාගෙන යන කාලයක්. ඒක අපේ හෝමෝනත් එක්ක වෙන්නේ. ඉතින් ඒ කාලෙදී අපි ආසයි ලස්සනට ඉන්න ලස්සන දේවල් කරන්න පාට පෙනුම හදාගන්න. ඉතින් ඒකට දකින ෆේස් වොෂ් එක අරන් ගන්න යන්න එපා. පුංචි කාලෙදිම ඕගලන්ගේ ස්කින් එක හරියට අඳුරගෙන ඕගලන්ගේ ස්කින් එකට මැච් වෙන ගැළපෙන දේවල් ගන්න. ටීවී වල කිව්ව පළියට ඒ දේවල් ගන්න යන්න එපා. මම හිතන්නේ නැහැ කමර්ෂල් එකක් ටීවී කමර්ෂල් එකකින් ඩිසයිඩ් කරන්න එපා ඔයගලන්ගේ ස්කින් එකට කෝකද හොඳ කියලා. හැම විටම හොයලා බලලා හරිම දේ හරිම විදිහට තෝරගන්න පරිස්සමෙන් ස්කින් එක හැම දෙයක්ම ෆේස් වොෂ් එකේ ඉඳලා අපි ක්‍රීම් එකක් ගාද්දි ගොඩාක් හිතනවා සප්ලිමන්ට්ස් තෝරගද්දි ගොඩක් හිතනවා වගේ තමයි ක්‍රීම් එකක් ෆේස් වොෂ් එක කියන එක ගැන ගොඩාක් හිතන්න පාටට පෙනුමට වටේ කවරට කමර්ෂල් එකකට රැවටිලා කිසිම වෙලාවක ෆේස් වොෂ් පර්චේස් කරන්න එපා. හරි එහෙනම් ඔන්න අදට මං ගිහින් එන්නම්. ලබන සතියේ ඔයගොල්ලන් අහන්න ආසාවෙන් බලාගෙන හිටපු ස්කින් වයිටනින් ස්ක්‍රබ් එකක් ගැන මම ඔයගලන්ට විස්තර අරගෙන එනවා. ගොඩක් අය මගෙන් හොඳ ස්ක්‍රබ් එකක් ඇහුවා ස්කින් කලර් එකට වගේම හොඳට පිරිසිදු භාවය තියාගන්න හොඳ ස්ක්‍රබ් එකක් කියන්න කියලා. ඉතින් next වීඩියෝ එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න. ඔයගොල්ලෝ ගොඩාක් සර්ප්‍රයිස් වෙන ප්‍රොඩක්ට් එකක් ගැන මම කියන්නේ ඉන්නේ. හරි එහෙනම් ගිහින් එන්න ආයිමත් දවසක මේ වගේම වීඩියෝ එකක් එක්ක එකතු වෙන. අද එකතු වෙච්ච අලුත් කෙනෙක් ඉන්නවා නම් අමතක කරන්න එපා subscribe කරන්න. ඒ වගේම හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා ඔයගලගේ ආදරණීය like එක මගේ වීඩියෝ එකට එකතු කරන්න කියලා. ඒ වගේම ඔයගලන්ගේ comments වලට මම පුළුවන් ඉක්මනට උත්තර දෙනවා ඕනම ප්‍රශ්නයක් පල්ලෙහෙන් අහන්න. එහෙනම් ගිහින් එන්නම් ආයිමත් කිව්වා bye bye.